මොකද බා මූණ නිකන් බිබික්කමක් වගේ. අපි එහෙම කියනවනේ මූණ දෙල් කරගෙන ඉන්නකොට. ඉතින් මං අද යන්නේ බිබික්කම්ස් හදාගන්න. පැණි චුට්ට කලක් ඉතුරු කරගෙන ඉතුරු බැලන්ස් එකකින් අපි පොල් පැණිස් හදාගන්න ඕනේ. ඒක ඉතින් හදන විදිය දන්නවනේ, පොඩ්ඩක් නිවෙන්න තියාගන්න. බාජන්ස් එකක් ගත්තා. ඒකට නූල අයින් කරපු බිත්තර දාගෙන බීට් කරලා ඒකට පිටි දාලා ආයෙ බීට් කරලා බේකින් පවුඩර් එකතු කරගෙන නැවත බීට්ස් කරගන්න. දැන් අර පැණි ටිකක් තියාගත්තනේ. අන්න ඒ පැණි ටිකත් මේ වගේ දාලා හොඳට කලවම් ෆයින් කරගෙන අර පළතුරු සියල්ල මේකට ආයෙ මික්ස් කරගෙන යන්නයි තියෙන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බිබික්කම් කියන්නේ පොල් කේක්ද? පොල් කේක් කියන්නේ බිබික්කම්. මොකද්ද මේකේ වෙනස? බිබික්කම. අවසානයේ අපි හදාගත්ත පොල් පැණි ටිකත් එකතු කරලා හොඳට කලවම් ෆයින් කරගන්න. ඊකට පස්සේ තැටිස් එකක් අරගෙන පත්‍ර පිටු 4ක් මේ වගේ යට දාලා ඒකට උඩින් බේකින් පේපර් එක දාලා තමයි අපි මේ බිබික්කම බේක් කරගන්න. නිකන් පළ බිබික්කම යන්න. ඒ කාලේ ඉස්කෝලේ යනකොට අපි රන් වෙනකොට කියනවා නේද මේ වගේ තීරු දෙකකට වෙන් කරලා රෝස් කරපු වටකයට උඩින් දාලා ඉතින් මම බේක් කරගත්තා. හරිම රසයි, රසණීයමයි. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. පට්ට සොෆ්ට් හලෝ මේක. මේක මගේ අවුරුදු 30ක් පරණ රෙසිපි එකක්. ඔයාලා වෙනස් විදියට හදනවා ඇති. ඒ නිසා නිකන් බිබික්කම් ටොක්ස් දෙන්න එපා.